විරාට් කෝලිගෙන් දවසක් තරුණයෙක් අහනවා ඔයා කොහොමද failures එහෙමත් නැත්නම් අසාර්ථක වීම හැන්ඩල් කරන්න කියලා. Failures are the most important thing in life because success doesn't teach you as much. It boosts your ego. මෙතෙන්දි කෝලි අමුතු කතාවක් කියනවා. අසාර්ථක වීම තමයි අපිට වඩා වටින්නේ. මොකද සාර්ථකත්වය ඇතුලේ ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒකෙන් වෙන්නේ තව අපේ අහංකාරකම වැඩි වෙන එක විතරයි කියලා. මේක හරිම වෙනස් කතාවක් වගේම ඒක කෝලි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නපු කෙනෙක්. කෝලි කියනවා 2012 IPL සෙල්ලම් කරද්දී ක්‍රිකටර් කෙනෙක් විදිහට එයා සාර්ථක වෙලා හිටපු නිසා එයා කම්ෆර්ට් සෝන් එකේ හිටියේ කියලා. ඒ කියන්නේ කෝලි වගකීමක් නැතුව හිතෙන කෑම කකා ව්‍යායාම නොකර ඩිසිප්ලින් එකක් නැතුව ඉතා පහසුවෙන් හිටපු සීසන් එකක් කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2012 IPL සීසන් එකේදී කෝලි පිටිකරුවෙක් විදිහටත් RCB කණ්ඩායමක් විදිහටත් අසාර්ථක වෙනවා. IPL එකෙන් පස්සේ කෝලි ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාලා කණ්ණාඩියෙන් තමන්ගේ දිහා බලද්දි එයාටම යාගෙන ලැජ්ජ හිතිලා තියෙනවා. පහුවදාම කෝලි හැමදේම වෙනස් කරන්න තීරණය කරනවා. කෑම පාලනය කරන්න ගන්නවා. දවසකට පැය දෙකක් ගානේ සතියකට දවස් 6ක් ව්‍යායාම කරන්න ගන්නවා. උප්පරිම විනයක් හදාගත්ත කෝලිට මාස 8ක් 9ක් යද්දී තමන්ගේ ශරීර බර කිලෝග්‍රෑම් 7කින් පමණ අඩු කරගන්න පුළුවන් වෙනවා. කෝලි කියන විදිහට ඊට පස්සේ කෝලි ෆිට්නස් වලට, ඒ කියන්නේ ශාරීරික යෝග්‍යතාවයට, ඒ වගේම මේ ඩිසිප්ලින් එකට ඇබ්බැහි වෙලා තියෙනවා. එතනින් පස්සේ තමයි අපි අර දැක්ක ක්‍රිකට් ලෝකේ බය කරපු විරාට් කෝලි කියන භයානක පිටිකරුව බිහි වෙන්නේ. එතනින් පස්සේ තමයි ලෝකේ ඕනම පන්දු යවන්නේගේ සිහින කඩුල්ල බවට විරාට් කෝලිපත් වෙන්නේ. එතනින් පස්සේ තමයි විරාට් කෝලි කිං කෝලි උනේ. තේරුණාද? කෝලි කියන්නේ අපරාජිත මිනිස්සෙක් නෙවෙයි. හැබැයි පරාජයට වටන්න බැරි මිනිස්සෙක්. තියෙන්නේ ඒකෙන්ම කැපකිරීමක් කළා මේ මාස 3 වැඩ කරන්න. ගොඩක් වෙලාවට මේ වෙලාව වල කන් වලට එන්න උඹලට බෑ කියන එක. හැබැයි මම කියනවා ඔයාලට පුළුවන්. මොන මට්ටමේ හිටියත් මේ වෙලාව ගේමක් ගහන්න පුළුවන්. අපි එකතු වෙලා වැඩ කරමු.